හායි සහෝදරයා කොහොමද ඔයාට? අපි කලින් වීඩියෝ එකේ කතා කළා පෝනෝග්‍රැෆි කියන්නේ මොකක්ද සහ ඒක ඔයාගේ මොලේට මොකද කරන්න කියලා. හැබැයි අද වීඩියෝ එකේ මම කතා කරන්නේ ඊට වඩා වැදගත් දෙයක් ගැන. ඒ තමයි මේ උගුලෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක. දහස් ගණන් තරුණයෝ අහන ප්‍රධානම ප්‍රශ්නය තමයි මම මේක නවත්තන්න හදනවා ඒත් බෑ. මම කොහොමද මේකෙන් මිදෙන්නේ කියන එක. ගොඩක් අයට දැනෙන ලොකුම දේ තමයි මේක ගැන තියෙන ලැජ්ජාව. ඒ නිසාමයි මේක රහසක් විදිහට තියාගෙන තවත් අඳුරටම යන්නේ. අද මම ඔයාට කියලා දෙන්නම් මේ ඇබ්බැහියේ ක්‍රැක් කොකේන් වගේ මද්ද්‍රව්‍යයකට සමාන වෙන්නේ ඇයි? සහ මේ චක්‍රයේ බිඳලා දාන්න ඔයාට කරන්න පුරුවන් ප්‍රායෝගික දේවල් මොනවද කියලා. ඔයා දන්නවද? මීට වසර කීපයකට කලින් කරපු අධ්‍යයනයකින් පෙන්නලා තියෙනවා පෝනෝග්‍රැෆි වලට ඇබ්බැහි වීමෙන් මොළයට ඇති කරන බලපෑම ක්‍රැක් කොකේන් වලට සමානයි කියලා. ඒ තරමටම මේක බලවත්. මේකෙන් වෙන්නේ ඔයාගේ සෙක්ෂුවල් ටෙම්ප්ලේට් එක. ඒ කියන්නේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔයා තුල තියෙන සම්පූර්ණ මානසික සැලැස්ම විකෘති වෙන එක. සාමාන්‍ය දේවල් වලින් සතුටක් නැති වෙලා ඔයාට දරුණු හෝ අසාමාන්‍ය දේවල් අවශ්‍ය වෙනවා. උත්තේජනයක් ලබන්න. මේකෙන් ඔයාගේ සැබෑ ජීවිතයේ සම්බන්ධතා සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා. ගොඩක් තරුණයෝ සැබෑ සහකාරියක් එක්ක ඉන්නකොට සෙක්ෂුවල් ඇන්සයිටි සහ පර්ෆෝමන්ස් ඉෂුස් ඇති වෙන්නත් ප්‍රධාන හේතුව මේකයි. මොකද ඔයාගේ ස්නායු පද්ධතිය පුහුණු වෙලා තියෙන්නේ ලිංගිකත්වයේ නරඹන්න මිසක් ඒකට සහභාගී වෙන්න නෙවෙයි. මේ ඇබ්බැහියේ තියෙන අමාරුම දේ තමයි ලැජ්ජාව. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු කෙනෙක් ඒකින් මිදුනාම සමාජයේ ඒක පිළිගන්නවා. හැබැයි පෝනෝග්‍රැෆි ඇබ්බැහිය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ නිසා ඔයා මේක රහසක් විදිහට තියාගන්නවා. ඩොක්ටර් හියුබර්මන් සහ රයන් සෝව් කියන විදිහට රහස් අපිව රෝගී කරනවා. ලැජ්ජාව නිසා ඔයා සමාජයෙන් වෙන් වෙනවා. හුදෙකලා වෙනවා. හුදෙකලා වෙනකොට ඔයා නැවතත් පෝනෝග්‍රැෆි උගුලටම වැටෙනවා. මේ චක්‍රය බිඳින්න නම් ඔයා මුලින්ම මේ ගැන කාට හරි කියන්න ඕන. හරි. දැන් අපි බලමු මේකෙන් මිදෙන්න කරන්න පුරුවන් දේවල්. පිළිගැනීම සහ දැනුවත් වීම. මේක ගැටලුවක් කියලා මුලින්ම පිළිගන්න. ඒ වගේම ඔයාව මේ වැඩේට පොළඹවන දේවල් ට්‍රිගර්ස් හඳුනා ගන්න. සම්පූර්ණයෙන්ම නැවැත්වීම. පෝනෝග්‍රැෆි කියන්නේ පොඩ්ඩක් බැලුවට කමක් නැහැ කියන්න පුරුවන් දෙයක් නෙමෙයි. ඕනෑම ඇබ්බැහියකදී වගේ ඩෝපමීන් පරිපත නැවත සකස් වෙන්න රීසෙට් වෙන්න නම් සම්පූර්ණයෙන්ම නැවැත්වීම තමයි එකම විසඳුම. වගකීමක් දරන සහකරුවෙක් සොයා ගැනීම. මේක තනියම කරන්න අමාරුයි. ඔයා විශ්වාස කරන යාළුවෙක් හරි උපදේශකයෙක් එක්ක මේ ගැන කතා කරන්න. ඔයාට ඔයාගේ ෆෝන් එකට accountability software එකක් දාගන්න පුළුවන්. ඔයා යන වෙබ් අඩවි පාලනය කරන්න. සම්බන්ධතා ගොඩනගා ගැනීම. පෝනෝග්‍රැෆි මගින් ඔයාගේ ලෝකය කුඩා කරනවා. ඒ වෙනුවට සැබෑ මිනිස්සු එක්ක කතා කරන්න, සම්බන්ධතා ගොඩනගා ගන්න. ඒක තමයි මොළයේ පරණ ස්වභාවික පද්ධතිය නැවත පනගන්වන්න තියෙන හොඳම ක්‍රමය. මීට අමතරව මේ උගුලෙන් ගැලවෙන්න එදිනෙදා ජීවිතේදී කරන්න පුරුවන් තව සරල හැබැයි පවර්ෆුල් ට්‍රික්ස් ටිකකුත් තියෙනවා. ඒ ගැනත් වීඩියෝ එකක් ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් අය අහනවා නෝෆැබ් ගැන. පර්යේෂණවලට අනුව කෙටි කාලීනව ශුක්‍රාණු ධාරණය කිරීමෙන් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ යනවා. නමුත් මෙතනදී වැදගත්ම දේ තමයි ඔයා ඒ තුලින් ලබා ගන්න විනය. ඔයාට ඔයාගේ ලිංගික ආශාවන් පාලනය කරගන්න පුළුවන් නම් ඔයාගේ මුළු ජීවිතේම පාලනය කරන්න ඔයාට ශක්තිය ලැබෙනවා. මේක හුදෙක් සතුටක් අත්හැරීමක් නෙවෙයි. මේක ඔයාගේ සැබෑ පිරිමිකම නැවත ලබා ගැනීමක්. ඉතින් සහෝදරයා, මේ සටන ඔයාට ජය ගන්න පුරුවන්. ඔයා තනියම නෙවෙයි. දහස් ගණන් තරුණයෝ මේ ප්‍රශ්නයෙන්ම පීඩා විඳිනවා. මතක තියාගන්න. ලැජ්ජාවෙන් ඈත් වෙලා මේ ගැන කතා කරලා විද්‍යාත්මකව මේ උගුලෙන් ගොඩ එන්න පටන් ගන්න. ඔයාගේ මොළය නැවත පුහුණු කරන්න. රීවය කරන්න. කාලය ගත වෙයි. ඒත් ඒකෙන් ලැබෙන සැබෑ ජීවිතය, සැබෑ සතුට ඒ හැම මහන්සියකටම වඩා වටිනවා. මේ වීඩියෝ එකෙන් ඔයාට යමක් ලැබුණා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකකින් ඔයාගේ අදහස කියන්න. අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන යමු. ජය වේවා.